අපේ හාමුදුරනේ කාන්තාවෝ වෙලා උත්පත්තිය ලබන්න හේතු වෙන්නේ අකුසල කර්මයන්නේ නැද්ද? මම දන්නවා කාන්තාවට දුක හිතෙනවා මේක කිව්වා. මම බන කියලා ගියාට පස්සේ හාමුදුරුවෝ ගෑනුන්ට බැන්නා කියලාත් මට චෝදනාවකුත් තියෙනවා. අප්පච්චි තුවාලයක් තියෙනවා මිනිහෙක්ගේ. හොද්දටම නරක් වෙලා. කොල්ල දෙතුන් දෙනෙක් ඒ මිනිහට අනුකම්පාවෙන් අල්ලගෙන යනවා ඉස්පිරිතාලෙට. ගෙනහිල්ලා දොස්තර මහත්තයාට කියනවා මෙයාට තුවාලයක් තියෙනවා. ඒ වෙනත්නම් එයක් කැමැත්තෙන් යන් කියලා ගිහිල්ලා මේ තුවාලයක් තියෙනවා කියලා පෙන්නලා වෛද්‍යවරයාගෙන් ප්‍රතිකාර ඉල්ලනවා. ඒ වෙලාවට වෛද්‍යවරයා අර තුවාලය දිහා බලලා සුද්ධ කරනකොට වේදනාව දැනෙන නිසා කීප දෙනෙකුට කියනවා අල්ල ගන්න කියලා. ඊට පස්සේ ලොකු පුළුන් ගෝස් එකක් අරන් කතුරෙන් අල්ලලා හිර වෙන්න බෙහෙත් වතුරේ ඔබලා අර තුවාලෙට දාලා කරකනවා පුතා. තුවාලෙට දාලා කරකලා සියලුම ජරාව අයින් කරනවා. විස බීජ ඔක්කොම අයින් කරනවා. දාඩිය දෙකාංශයෙන් දාගෙන වෛද්‍යවරයාගේ අම්මාද සිහි කරනවා අරු. ඒත් වෛද්‍යවරයා නෙමෙයි අතාරින්නේ තවත් සුද්ධ කරනවා. වෛද්‍යවරයා හිනහ වෙවි දැක බල පුතා තව ටිකයි කියලා සුද්ධ කරලා බෙහෙත් ගල්නවා හොඳට. දවසෙන් දෙකෙන් තුනෙන් සතියෙන් අර මහා අරමණය තුවාලය වනය අරමණය ඒ අරමණය පුතා ක්‍රමයෙන් සුව වේගන ඇවිල්ලා ලෙඩාට දැන් ප්‍රීතියක් එනවා. අර තිබිච්ච සියලු කැක්කුම් වේදනා නැතිවි. තෑගි භෝගද රැගෙන දහත් පට්ටිද රැගෙන වෛද්‍යවරයාගේ දෙපා ළඟට ගොස් පුදා වන්දනා කරනවා පස්සේ. ඇයි? රිදවීමද කලේ සුව කිරීම සඳහා නිසා. මාද කරන්නේ ඒමයි. මාද කරන්නේ ඒමයි. තුවාල තියන අයට රිදෙනවා. මං කියනවානේ අනියන් සම්බන්ධතාවය එපා. සමහර ගෑනුන්ට අනියන් සම්බන්ධතාවය එමට කියලා කියනකොට අනියන් සම්බන්ධතාවය තියෙන ගෑනිට පොඩ්ඩක් කැක්කුම එනවා. ඒ ගමේ වුණුත් දන්නවා දන්න එකේ හාඳුරු එහෙම එකක් මතක් කරුවා බනට අරුන් මගේ දිහා තීහින් සැරේ බැලුවා ඒ හින්දා කැක්කුමක් එනවා. ඒ කැක්කුම ඒ සබදතාවයේ නවත්තලා නම් පුතා ඒ දූෂිත ක්‍රියාවට සම්බන්ධ නැත්තම් එන්න. එහෙනම් ඒ තුවාලේ හදාගන්න නැතුව ඒ කුණ හදාගන්න නැතුව ඉන්න කියලා තමයි බනට කියන්නේ. පිරිමි නෙමෙයි ගබ්සාපෙදි දෙන්නේ. මෙවුන්දලා ගන්නෙ අර ගෙදරට ආපු නෝනාගෙන් අහලා. එවුන්දාගෙන් අහලා මෙවුන්දා ලියාගෙන ගිහිල්ලා පෙති අරගෙන ගිලලා මරුවාට එක දෙන්නා. ඒකේ පාපේ ගෙවන්න වෙන්නේ උඹටමයි කියලා අත්තාහි අත්ත නෝනාතෝ කෝහිනාතෝ පරෝසියා. තමන්ට තමන්ගේ පිහිට මිසක් අනුන්ගේ පිහිට නෑ පුතා. එහෙනම් විපාකයක් එසේම වන බැවින් තමන්ම ගෙවන්න ඕන පුතේ ඔක. ඒක කියනකොට රිදෙනවා. මෙතන භාගයක් අම්මන්ඩිලා එහෙම තමයි. අඩුම තරමේ එක පැටියෙක්වත් මරාපු අය ඉන්නේ. මම මේ ළඟදී බණකට ගිහිල්ලා මේ වගේ වයසක අප්පච්චි කෙනෙක්ගෙන් අහුවා අප්පච්චි වැඩිපුර වැරදිද කරලා තියෙන්නේ හොඳ වැඩද කියලා. ඒ ගමන එවුන්දා ඇත්තම කියන මිනිහෙක්. එවුන්දා ඉදිරියේ ඉඳගෙන මට කිව්වා ස්වාමීන් වහන්සේ වැරදි වැඩියෙන් කරලා තියෙනවා කියලා කිව්වා. මම ඒ ගමන කිව්වා නෑ. අප්පච්චිට හීනමානයක් තියෙනවා. අප්පච්චි හොඳ නෑ අප්පච්චි වැරදි කියලා අප්පච්චිට හීනමානයක් තියෙනවා. නෑ අප්පච්චි ටිකයි වැරදි කරලා තියෙන්නේ. මේ ලෝකේ මහා වැරදි තියෙනවා. බුදුහාමුදුරුවන්ගේ ලේහෙලෙව්වද පිළිමයකටවත් අඩුම තරමෙන් අත තියලා සීරුවාද කියලා ඇහුවා. අනේ නෑ කිව්වා. ධර්මයට නිගා කළාද? දැන නම් කලේ නෑ. හාමුදුරුවරුන්ව
හිංසා පීඩා කළාද? හාමුදුරුවරුන්ට මරණය ඇති කළාද? නැහැ. අම්මව මැරුවද? තාත්තව මැරුවද? නැහැ. මේ සමාජයේ පරිසරයේ ඉන්න මහා පරිමාණයේ සත්ව ඝාතනයක් කළාද? වෙන යම් හෝ මිනිහෙක් මැරුවාද? මෙහෙම අහගෙන ගියා. මම එහෙම අහගෙන යන අතර වාරේ ඇහැව්වා තමන්ගේ බිරිඳගේ එහෙම මිනිහෙක් මැරුවේ නැත්තම් දැක තමන්ගේ බිරිඳගේ කුසේ ඉන්න එකවත් අපිට දැන් ඇති ඕක මරාපන් කියලා කිව්වාද? දෙකක් කිව්වා අප්පා කිව්වා. බලන්නකෝ. දෙකක් කිව්වලු ඒ උන්දා පුතා ධානයට සමවැදිලා හිටපු හින්දා නෑ කියන්න බැරි වුණා. හදවතින්ම ආපු ඇත්තම කිව්වා. මං කිව්වා ඒත් අප්පච්චි අදින් සිද්ධ වෙලා තියෙන්නේ වැරදි ටිකයි හොඳ වැඩි. හිතන්න එපා කිව්වා. අපි නරක මිනිස්සු කියලා තමන්ම. අපිට හොඳ මිනිහෙක් වෙන්න පුළුවන්, හොඳ දේ කරන්න පුළුවන්. නරක අතාරින්න පුළුවන්. ඊට පස්සේ පින්වන්ත ගමනක් යන්න පුළුවන්. ඒකට දෘෂ්ටිය ඕනේ. ඒ නිසා පුතේ මං අර කියාපු සත රංගලක් පහලට පය අරපන්නේ. අඟල් 4ක් අරින්න ඕනේ. කොහෙන්ද? දැන් උඩින් ඇරලා තියෙන පුතේ යටින් නෙවෙයි. බලන්නකෝ කාර්යාල වලට එන ගෑනු සාරිය අඳින තැන. සාරිය කොහෙන්ද අඳින්නේ බලන්න. ගෑනු ළමයි සුදු ගවුමේ බෙල්ට් එක කොහෙන්ද දාන්නේ බලන්නකෝ. සුදු ගවුමේ දිග බලන්නකෝ. ඇඳගෙන යන ඇඳුමේ දිග බලන්නකෝ. කර කපලා තියෙන තාලේ බලන්නකෝ. දෙපැත්තෙන්ම පොඩි මේ වාගේ පටියක් පුතා තියෙන එල්ලලා. මුළු සරුවාංගෙම එළියේ. කාටද විකුණන්න යන්නේ? කාට විකුණන්නද යන්නේ? කසාද බැඳා නම් ස්වාමියෙක් ගත්තා නම් ස්වාමියා ළඟ හැර ලෝකේ එක වෙන මිනිහෙකුටවත් රාගයේ උපදින තාලයට පුතා එළියට බහැලා අඩියක් තියන්න එපා කියලා ජෝජක බමුණාට දුව දීපු වෙලාවේ බමුණු තාත්තා දුවට අවවාද කෙරුවා. උඹ යන්නේ නාකියා එක්ක බව ඇත්ත. ඒ නාකියා වුණත් උඹේ මිනිහා. අද ඉඳලා ඒ මිනිහාට හැර වෙන එක මිනිහෙකුටවත් පෙකණිය නොදක්වා. පෙකණිය කොටස පේන්න ඇඳුම් අඳින්න එපා. ඇඳ සලු බොලට දක්වා බොලට හැටම ඇඳුම් ඇඳපන්. විලිඹුව දක්වා කෙන්ඩාවවත් පෙන්වන්න එපා. නොපා තන සක්වා ඇඟ පසඟ ගස්සලා පද්දලා රාගයේ උපදවන විදියට යන්න එපා. සිනා නොමසන් දසන් දක්වා ආල වඩන ප්‍රේම හිනා මිනිහා ගාව මිසක් වෙන තැනක එපා කිව්වා. දැන් මිනිහා ගාව පුම්බාගෙන පාරට බහැලා බලන්න ඕනේ වැඩි. පුදුම මනමාල ගතිය. ඒකනේ ගෙදර සමගිය නැත්තේ. අර වැඩ කරලා හේ බාලා එන මිනිහා ගාව පුම්බාගෙන හිටියොත් එහෙම පුතා අර මිනිහාට අර එන මහන්සිය විඩාව තව දෙගුණ තෙගුණ වෙලා තරහ එන උපදින්නේ. ඒකට පුතේ හොඳ පින්වන්ත ගතියක් තියෙන්න ඕනේ. යසෝදරා කුල සිරිත් ඕනේ. යසෝදරාව එහෙම උත්තම අම්මා කෙනෙක්. මාදුතු. එහෙනම් ඒ ගති ගුණ අපේ ජීවිතවල තිබ්බොත් විතරයි ජීවිතේ හදන්න පුළුවන්. නැත්තම් බෑ. ඒකට ඍජුව දකින්න ඕනේ, හරියට දකින්න ඕනේ, නිවැරදිව දකින්න ඕනේ. හරි දේ තෝරගන්න ඕනේ, වැරදි දේ අයින් කරන්න ඕනේ. අපේ ජීවිත දර්ශනයේ පුතේ පෝසත් වෙන්න හරි ලේසි. වැරදි ටික අතහැරපු ගම පෝසත් නේද? වැරදි සඳහා වැය වෙන මුදල් ටික ඔක්කොම ඉතුරුයි කියන්නේ පෝසත්. අරක්කු බොන්න, බීඩි බොන්න, සිගරට් බොන්න, ගංජා බොන්න, රස්තියාදු ගහන්න. ඒ වගේම අනාචාරයේ හැසිරෙන්න. නොමනා කෑම බීම වලට වහල් වෙලා එව්වා කන්න. දැන් ඉස්සර වාගේ අර කොස් වලට, පොලොස් වලට, කොස් ඇට වලට, අටු කොස් වලට, කොස් මැල්ලුම් වලට, කෙහෙල් මුහේට, කෙහෙල් මුහ ඇඹුලට, මැල්ලුමට, නියඹලාවට
එව්වාට මෙවුන්දලාගේ අතපය හිත වැඩ නැති හින්දා දැන් ඔය ඉන්න නෑම්බකට දුන්නොත් එහෙම අපේ හාමුදුරුවනේ පොලොස් ගෙඩියක් ඇඹුලක් ව්‍යාපා. ඒකද අවුරුදු 19යි. දීගේ හෙටවත් අනිද්දාවත් පොලොස් ගෙඩිය දීලා ඇඹුලක් ව්‍යාපන් කිව්වොත් මෙතන ඉන්න ඔක්කොම අම්මාවරු ටික ඔළුවට අරන් මට කියන්න අපේ දුවට පුළුවන් කියලා ඔබට පේනවද කියලා. මුළු කුස්සියේම කොහොල්ලා ගායි මේක දන්න. මම දන්නවා ඍජු දැක්මක් නෑ. කෙහෙල් මොහයක් කීනියට රහින්න කියලා කිව්වොත් අගක් මුලක් නැතුව රහි. කොස්සට ටික ගහව පල්ලේ වැටිලා නිකම්ම විනාශ වෙලා ගියා. ඒ ඇටයක් අහුලන්නේ නැහැ. ඊට පස්සේ කඩේ තියෙනවා ඔක්කොම ගන්න සල්ලි දීලා ආටෝපයට පේන්න කඩෙන් බඩු ගෙනල්ලා කනවා. දැන් ඊටම ගොඩාක් දෙනේ ෆුඩ් සිටිනේ යන්නේ. කාටට ලුණු කැඳ වචනයක් තියෙනවා ඒක බනද කියන්න ටිකක් මැලීමක්. ඔව් පූජානම වැඩි පුතා උද්දච්චකම වැඩි. ඒකයි එකෙන් කියන්නේ